හායි කොහමද? ඔයා පාවිච්චි කරන්නේ ඩයලොග් සිම් එකක් නම් මේ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න ඕනේ. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි දන්නේම නැතුව account balance එකෙන් රුපියල් 3-5 වගේ ගාණක් දවසට කැපිලා යනවා. නැත්නම් සතියට අඩු වෙලා යනවා. ඒකට හේතුව තමයි ඔයා නොදැනුවත්වම ඩයලොග් එකේ මොකක් හරි සර්විස් එකක් ඇක්ටිව් වෙලා තියෙනවා. අපි බලමු ඔයාගේ ෆෝන් එකේ මොන හරි ඒ විදිහේ සර්විස් එකක් ඇක්ටිව් වෙලා තියෙනවද කොහොමද අපි ඒක ඩිඇක්ටිවේට් කරගන්නේ කියලා. මේකට ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි ක්‍රමය තමයි ඔයාගේ ඩයලොග් ෆෝන් එකෙන් #678# ඩයල් කරලා අංක 6 යටතේ තියෙන subscribe list කියන එකට යන්න. ඊළඟට එතන view service list කියන එක ඕපන් කරගන්න. ඔයා මොනවා හරි අමතර සර්විස් එකක් ඇක්ටිව් කරලා තියෙනවා නම් මෙන්න මේ list එකේ ඒක පෙන්නනවා. ඊළඟට දෙවෙනි පහසුම විදිහ my dialog app එක හරහා මොනවද ඔයා ඇක්ටිව් කරලා තියෙන එහෙම නැත්නම් මොනවද ඇක්ටිව් වෙලා තියෙන සර්විස් කියලා චෙක් කරගන්න එක. මුලින්ම ඔයා my dialog app එක download කරගෙන ඔයාගේ dialog number එක මෙන්න මෙතෙන්ට enter කරන්න ඕනේ. ඊළඟට ඔයාගේ phone එකට ඉලක්කම් 6ක OTP එකක් එනවා. අන්න ඒ OTP එක මෙතෙන්ට enter කරලා next කරන්න. ඊට පස්සේ ඔයාගේ app එක setup කරගෙන ඉවරයි. ඊළඟට ඔයා app එකේ මෙහෙම පහළට යනකොට my service කියලා tab එකක් තියෙනවා. අන්න ඒක touch කරන්න. එතන my service යටතේ ඔයා දැනට මොනවා හරි ඇක්ටිව් කරලා තියෙනවා නම් service එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. මගේ number එකෙන් මම call waiting service එක විතරයි මේ වෙනකොට ඇක්ටිව් කරන් ඉන්නේ. ඔයාගෙත් මොනවා හරි මෙතන සර්විස් එකක් තියෙනවා නම් එතන ටච් කරපුවාම මේක ඔෆ් වෙනවා. ඒ කියන්නේ ඔයා මේ සර්විස් එක සාර්ථකව ඩිඇක්ටිවේට් කරලා තියෙනවා. මේ ක්‍රම එකකින්වත් ඩිඇක්ටිවේට් කරගන්න බැරි වුණොත් ඔයාට මොනවා හරි සර්විස් එකක් ඔයාට පුළුවන් කෝල් සෙන්ටර් එකට කතා කරන්න. ඊට පස්සේ ඔයා කියන්න මෙන්න මේ විදිහට මගේ account එකේ මුදල් අඩු වෙනවා. මට ඕනේ මේ සර්විස් එක ඩිඇක්ටිවේට් කරන්න කියලා. එතකොට එයාලා ඔයාගේ මොනවා හරි සර්විස් එකක් තියෙනවා නම් අයින් කරලා දානවා. ආයෙත් මේ වගේකින් සෙට් වෙමු.